अभी मैं अपने बारे में महान वेदस्य महाविशाल जनगणन करागिरिने रूपरामोत्ताहितनबे dan abi malpu jawab karana sudalam වෙනවා පග්ගුල මහත්තයාට ගුවනේ විගස්සාමි ගහන්න අපි සාදුනාදයන් දෙමු ඔක්කොම පොලිමේ සිටින සියලුම පින්වත්තුන් සාදුනාදයන් දෙන්න මොකද අවුව කොච්චර රස්නේ තිබුණත් සාදුනාදයක් දීලා මේ දෙවියන්ගේ නේත්‍රවලට මේ පුණ්‍ය භූමිය හසු වුණාට පස්සේ වලාකුළු ඇවිල්ලා අවුව හරස් කරලා දෙනවා. ඒ නිසා අපි හයියෙන් සාදු කියමු. බෑ වඩි අවහයියෙන් සාදු කියන්නේ. සාදු නාදයක් අපි පවත්වමු එක දිගට. මේ අසිරිමත් මල් පූජාව බක්කුල මහා සෑය වෙනුවෙන් සහ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වගේම මහරහත් ධාතුන් වහන්සේලා උදෙසා කරන ගෝණි සිදු කරන මේ මල් පූජාව වෙනුවෙන් අපි නොනවතින සාදු නාදයක් පැවැත්වුවොත් ඉහළ බ්‍රහ්මතලයේ සිට භූමාට්ටු දෙවියන් දක්වා සියලු දෙවියන් ප්‍රසාද සිතින් යුතුව සාදු නාද පවත්වමින් මේ අවස්ථාවේදී මේ උතුම් අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය දවස අංග සම්පූර්ණ පූජාවක් බවට දෙව් බමුණු පෙරටු කරගෙන අපිට ඉෂ්ට කර ගන්න අවස්ථාව ලැබෙනවා. අධි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමිනුයි මේව මල් පූජාව සිදු කරනු ලබන්නේ උතුම් බක්කුල මහසෑය වෙනුවෙන්. අපේ හාමුදුරුවනේ මේ උත්තම මල් පූජාවන් අපි ඉෂ්ට කරන අතරතුර අපිට පුළුවන් මේ අපි හරි සතුටින් කතා කරන අවස්ථාව ලැබෙන්න ගන්න වටිනවා. අද දවසේදී මම හිතනවා මේ වහන්සේගේ පහත් සිල්පදීපත සාසනික ජීවිතයේ වසරකින් මම හිතන්නේ දශක 3ක් 4ක කාලයක් ලැබෙනවා. අවුරුදු 23 පහත ජීවිතයේ ප්‍රමුඛ ජීවිතයේ අපේ ජීවිත සාමීන් වහන්සේ සාසනයේ පරිසම් කරගන්න මේ ලංකාවේ අද දවසේදී අපි මේ අවස්ථාවේදී උත්සාහ විසම්ප පිළි හරි ලස්සනයි. මේ අර හොය ආසහිතන මතබනේ හම ළඟට ගිහින් සුරුදු කරගන්න පොඩි සම්පූර්ණ ආපීර සිංහාවේ මම ලෝකේ අන්තමිත මම ලෝකේ දිස් මම ලෝකේ ශ්‍රේෂ්ඨ මේ පසුමගේ ඉපදීමක් නෑ කියන කාම්බීර සිංහනාදය කරපු ඒ දකින අවස්ථාව ධනවන පිළිවෙලන්සේ අද ආපදිත පුරුෂ අපිට කියන සාකච්ඡාවක්.